තාක්ෂණය ක්‍රමයෙන් දියුණු වීමත් එක්ක මිනිසා තමන්ගේ ජීවිතය පහසු කර ගැනීම සඳහා අලුත් දේවල් නිර්මාණය කරන්න පටන් ගත්ත දරුවෝ. ඒකත් එක්ක අලුතින් නිර්මාණය කරපු සමහර දේවල් නිසා යම් හානි සිද්ධ වෙන්න පටන් ගත්තා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දුම්රිය මාර්ග ඉදිකිරීම, අධිවේගී මාර්ග ඉදිකිරීම, ගුවන් තොටුපළවල් ඉදිකිරීම, නව කර්මාන්ත ශාලා ඉදිකිරීම, ඊළඟට ගත්තොත් එහෙම සංචාරක ව්‍යාපාරය ඉලක්කගත කරගෙන ඉවරලා හෝටල් පද්ධති නිර්මාණය කිරීම, නව ජනාවාස ඉදිකිරීම, වගා භූමි බිහි කිරීම, ඒ වගේම බල ශක්ති ව්‍යාපෘති සඳහා යම් ඉදිකිරීම් ව්‍යාපෘති සිද්ධ කිරීම. ඔය වගේ දේවල් එක්ක මිනිසා මොකද කරේ? සතුන් පරිභෝජනය කරන සතුන්ගේ වාසස්ථාන ක්‍රමයෙන් අත්පත් කර ගැනීම සිද්ධ කරා. ඒකත් එක්ක වනසතුන් සහ මිනිසා අතර ගැටුම් ක්‍රමයෙන් තීව්‍ර වෙන්න පටන් ගත්තා. එන්න වැඩි වෙන්න පටන් ගත්තා. ඒ නිසා මතක තියාගන්න සංවර්ධන ව්‍යාපෘතියක් අපි ආරම්භ කරනවා නම් අනිවාර්යයෙන්ම පාරිසරික ඇගයීම් තත්ත්ව වාර්තාවක් විනිවිදභාවයකින් යුතුව සිදු කරලා තමයි අපි ඒ ව්‍යාපෘති ආරම්භ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අනාගතයේ වෙනකොට එන්න වනසතුන් සහ මිනිසා අතර ගැටුම් ක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. ඕකත් තාක්ෂණයේ දියුණුව පරිසරය කෙරෙහි ඇති කරන බලපෑමක් සඳහා අපිට උදාහරණයක් විදිහට භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා.